පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්කර දෙමින් අවසන් වුණු ඕස්ට්‍රේලියා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙකු විදියට කටයුතු කරපු මතීෂ පතිරණ ආබාධ තත්වයකට ලක් වෙනවා. මේ වෙද්දී හඳුනාගෙන තියෙන්නේ ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේශී අස්සිතර තමයි මේ ආබාධ තත්වය ඇතිලා තියෙන්නේ කියන එක. ඒ වගේම මාධ්‍ය වාර්තා රැසක් උපුටා දක්වමින් සඳහන් කරන කාරණාවක් තමයි මේ ආබාධ තත්වයේ සැලකිල්ලට ගනිමින් මතීෂ පතිරණට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟවල ඉදිරි තරඟ අහිමිවීමේ වැඩි අවධානමක් පවතිනවා කියන එක. ඉතින් මේක ඇත්තටම අපිට කනගාටුදායක දෙයක්. මෙහෙම වෙන්න එපා කියලා තමයි අපි ඇත්තටම හැමෝම පෞද්ගලිකව ප්‍රාර්ථනා කරන්නේ. මොකද මතීෂ පතිරණ ඉතාමත් වැදගත් සාධකයක් මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන ඉදිරි තරඟ සියල්ලටම. ඔබ මීට පෙර තරඟ සජීවීව නැරඹුවා නම් මතීෂ පතිරණ ඇත්තටම විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරා එම තරඟවලදී ඔහු ඉතාමත් තීරණාත්මක සාධකයක් බවට පත් වෙන මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලත්. ඉතින් මෙවැනි තත්වයක් තුල මතීෂ පතිරණ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කළ යුතු වේගපන්දු යවන්නා කවුද? ඉතින් මේ ගැන අද අපි ඔපත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේකට ලයිස්තුවක් නිර්මාණය කරා වේගපන්දු යවන්නන් කිහිප දෙනෙකුගෙන් සමන්විත. ඇත්තට මේ පන්දු යවන්නන් ගැන කතා කරද්දී ඔවුන් සියලු දෙනාම ඉතාමත් දක්ෂ පන්දු යවන්නන්. ඉතින් අපි යමු මේ ලයිස්තුවට. මතීෂ පතිරණ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කරන්න සුදුසුම පන්දු යවන්නන් අතර පළමු තැන ඉන්න පන්දු යවන්නා තමයි නුවන් තුෂාර කියන්නේ. ඒකට හේතුව තමයි මේ දෙදෙනාගේම පන්දු යැවීමේ ඉරියව්වේ යම් සමානතා තිබෙනවා. ඒ වගේම නුවන් තුෂාරගේ පන්දු යැවීම ගැන කතා කළොත් ඔහු ඉතාමත් කන්ට්‍රෝල් එකකින් ඔහුගේ පන්දු යැවීම සිදු කරනවා. ඒ වගේම ඔහු විශිෂ්ට දක්ෂතා දක්වලා තියෙනවා ශ්‍රී ලංකාව අවසන් වලට සහභාගී වුණු පන්දුවාර 20 තරඟ තුලදී විශේෂයෙන් ආසියානු කුසලානේ ඒ වගේම 2024 වසරේ පැවති තරඟාවලිවලදී ඒ වගේම පසුගිය වසරේ පැවති තරඟාවලිවලදී නුවන් තුෂාර විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මෙවර සංචිතයට තේරීපත් වීමට වැඩි ඉඩක් පවතින ක්‍රීඩකයෙක් විදිහට අපිට නුවන් තුෂාරව හඳුන්වන්න පුළුවන්. මතීෂ පතිරණ වෙනුවට යොදාගත හැකි හොඳම ආදේශකයක් විදිහට තමයි අපිට නුවන් තුෂාරව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දෙවනුව මතීෂ පතිරණ වෙනුවට ආදේශ කිරීමට සුදුසුම පන්දු යවන්නන් අතර සිටිනවා දිල්ෂාන් මදුසංක. අතට ඔහු ගැන කතා කළොත් ඔහු පන්දුවාර 20 තරඟාකෘතිය තුල නම් කාලයක් ක්‍රීඩා කළේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමට. නමුත් ඔහු අවසන් වරට සහභාගී වුණා සිම්බාබ්වේ තරඟ සංචාරයේදී ඔහු විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළා පන්දු යවන්නෙක් විදිහට. ඇත්තටම ඔහුෙහිදී හැට්‍රික් එකක් පවා ලබා ගැනීමට සමත් වුණා. එම හැට්‍රික් එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟයේ ජයග්‍රහණයේ මාවත කරා රැගෙන යාමට මුල්ව ප්‍රධානම සාධකය වුණේ. ඒ වගේම ඔහු ඔබට මතක නම් 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. ඉතින් අපිට ඔහුවත් යොදා ගන්න පුළුවන් මතීෂ පතිරණ වෙනුවට ආදේශක පන්දු යවන්නෙක් විදිහට. ඒ වගේම මේ මොහොතේ බිනුර ප්‍රනාන්දු ගැනත් කතා කරන්න ඕනේ. මොකද බිනුර ප්‍රනාන්දු කාලයක් ඔහු පන්දුවාර 20 තරඟ රටාව තුල විශිෂ්ට දක්ෂතා දක්වපු පන්දු යවන්නෙක්. නමුත් මෑත කාලයේදී ඔහුට ඇත්තටම ලැබුණු තරඟ සංඛ්‍යාව සීමිතයි. ඔහු විශේෂයෙන්ම ගොඩක් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණු තරඟවලට ක්‍රීඩා කළේ නැහැ. නමුත් ඔහු මේ වෙද්දී විදේශීය ලීග් තරඟවලදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරන පන්දු යවන්නෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔහුගේම අත්දැකීමුත් එක්ක ඔහුටත් යම්කිසි හේකින් මෙවර සංචිතයේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන් මතීෂ පතිරණ වෙනුවට කියලා අපිට හිතන්න පුළුවන්. මේ ලයිස්තුව අපි තෝරපු ඊළඟ පන්දු යවන්න තමයි මිලාන් රත්නායක. ඒකට හේතුව තමයි මෙවර නැගියන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුල මිලාන් රත්නායක ඇත්තටම විශිෂ්ට ලෙස ක්‍රීඩා කරා. ඔහු පන්දු යැවීමෙන් වගේම පිතිකරණයනුත් ඔහුට කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් විදිහට තමයි මිලාන් රත්නායකව අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔබට මතක නම් ඔහු විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරා නැගියන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී. ඉතින් ඒකත් එක්ක යම් කිසියකින් ඔහුටත් ශ්‍රී ලංකා සංචිතයේ දොර විවර වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වෙද්දි සංචිතයේ රැඳී සිටින ක්‍රීඩකයෙක් ඉන්නවා ප්‍රමෝද් මදුෂාන්. ඉතින් ඔහුට යම් කිසියකින් මතීෂ පතිරණ වෙනුවට ඔහුටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. ඔහු මොකද මේ වෙද්දි සංචිතයේ නියෝජනය කරන නිසා. නමුත් ඔහු සංචිතයේ නියෝජනය කරන නිසා මතීෂ පතිරණ වෙනුවට ආදේශ ක්‍රීඩකයෙක් විදිහට ඔහුට සංචිතයට ඇතුළත් වීමට අවශ්‍ය නැහැ. මම මුලින් සඳහන් කරපු ක්‍රීඩකයන්ට ඇත්තටම අවස්ථාවක් තියෙනවා මේ මොහොතේ මතීෂ පතිරණ යම් හේකින් ආබාධ තත්වයකට ලක් වෙලා තියෙන නිසා ඔහුට තරඟාවල ඉදිරි තරඟවලට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වුවහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමට මේ ක්‍රීඩකයන් ඇත්තටම සුදුසුයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් ඔයාලා මොකද මේ ක්‍රීඩකයන් ගැන හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න.